අයිබෝන් මේ ටෙක්පර්ස් බයිෂා අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඩ්‍රෝන් එකක් හරියටම රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන ප්‍රොසෙස් එකට යන්න කලින් ඔයා එකතු කරගන්න ඕන ඩොකියුමන්ට් සෙට් එකක් සහ දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් අනුව තමයි තීරණය වෙන්නේ ඔයාගේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා ලෑස්ති කර ගන්න ඕන ඔයාගේ NIC එකේ ෆොටෝ එකක් PDF ෆෝමැට් එකේ. ඔයා ඩ්‍රෝන් එක ඔයාගේ නමට නැතුව බිස්නස් එකේ නමට රෙජිස්ටර් කරනවා නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ PDF එකක්. ඒත් එක්කම ඩ්‍රෝන් එකේ පැහැදිලි ෆොටෝ එකක් සහ ඩ්‍රෝන් එකේ එමි නම්බර් එක පැහැදිලිව පේන විදිහේ ෆොටෝ එකක්. ඒ වගේම ඩ්‍රෝන් එක බයි කරපු කඩෙන් දීපු රිසිට් එකේ PDF එකක්. දැන් බලමු ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවාද කියලා. මුලින්ම ඔයා දැනගෙන ඉන්න ඕන ඔයාගේ ඩ්‍රෝන් එකේ බර සහ අදාළ කැටගරි එක. අපි කලින් වීඩියෝ එකේ මේ ගැන සවිස්තරාත්මකව කතා කරා. ඔයා ඩ්‍රෝන් එකක් ගන්නකොට ගැලපෙන ඩ්‍රෝන් එක තෝරගන්නේ කොහොමද සහ ඔයා ඩ්‍රෝන් එකක් ගන්නකොට දැනගෙන ඉන්න ඕන දේවල් මොනවාද කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම මේකත් බලන්න. ඔයා ඩ්‍රෝන් එකක් ගන්න හරි ලංකාවේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න හරි ඉන්නවා නම් ඒ දේවල් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන. ඒත් එක්කම මේ වීඩියෝ එකේ ගොඩක් අය මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්න වලටත් මේ වීඩියෝ එකේ උත්තර තියෙනවා. ඔයාලා දාන කමෙන්ට්ස් තමයි මාව තව වීඩියෝ එකක් ගේන්න මොටිවේට් කරන්නේ. කමෙන්ට්ස් කරපු ලයික් කරපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි. හරි. දැන් ඩොකියුමන්ට් එක රෙඩි නම් අපි කෙලින්ම යමු රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඔයා මුලින්ම යන්න ඕන සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ මෙන්න මේ පේන වෙබ්සයිට් එකට. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා ඇති. හරි. ඔයාට මෙතන පේනවා ඩ්‍රෝන් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඔයා මේ ඩ්‍රෝන් කියන ටැබ් එකට ආවට පස්සේ ඔයාට ඩ්‍රෝන් සම්බන්ධ සියලු දේවල් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන මුලින්ම තියෙන්නේ CASL online drone approval system කියලා. ඒකෙදි වෙන්නේ ඔයා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන හැම වෙලේම civil aviation authority එකේ approval එකක් ගන්න ඕන. මේ approval එක ගන්න තමයි මෙන්න මේ පළවෙනි ටැබ් එක තියෙන්නේ. ඉතින් අපි flying approval එකක් ගන්න විදිය ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා අපි ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරගෙන ඉමු. ඔයාගේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරගන්න නම් ඔයා යන්න ඕන manual drone applications කියන section එකට. මේකෙදි ඔයාට applications තුනක් බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි එක තමයි approval and registration කියන්නේ. මේක අර online system එක එන්න කලින් භාවිතා වෙච්ච එක. මේක දැන් අපි පාවිච්චි කරන්නේ නැති තරම්. ඊළඟ ෆෝම් එක තමයි ඔයාගේ drone එක transfer කරනවා නම් වෙන කෙනෙක්ගේ නමකට මෙන්න මේ ෆෝම් එක තියෙන්නේ ඒකට. ඊළඟට මෙතෙන්දී අපිට වැදගත් වෙන තුන්වෙනි ෆෝම් එක තමයි UAS registration කියන්නේ. UAS කියන එකේ තේරුම තමයි unnamed aircraft system කියන එක. අපේ drone එක registration number එකක් ලැබෙනකන් අපේ drone එක unnamed aircraft එක. ලංකාවේදී ඔයා unnamed aircraft එක fly කරලා අහු වුණොත් ඔයාගේ drone එක රාජසන්තක වෙන්න පවා පුළුවන්. හරි. අපි එහෙනම් යමු UAS registration කියන form එකට. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් application for unnamed aircraft registration කියලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඊමේල් එක ඔයා මේක කම්ප්ලීට් කරලා මේ ඊමේල් එකට සබ්මිට් කරන්න ඕන කියලා තමයි මෙතන තියෙන්නේ. හරි. මෙයාලා මුලින්ම අහනවා අපි මේ ඩ්‍රෝන් එක ගන්න එකේ පර්පස් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයා මේ ඩ්‍රෝන් එක ගන්නේ විනෝදාංශයක් විදියට හෝ අධ්‍යාපනික කටයුත්තක් සඳහාද නැත්නම් කමර්ෂල් පර්පස් එකක් සඳහාද කියලා. ඉතින් ඔයා ඩ්‍රෝන් එක ගන්න මොන පර්පස් එකද කියන එක මත මේකේ ටික් එක දාගන්න පුළුවන්. ඔයා කැමති නම් මේ දෙකටම ටික් එක දාගන්න උනත් පුළුවන්. මම දැනට කමර්ෂල් පර්පස් කියන එක තියෙන දෙනවා. ඊළඟට තියෙන section A එක. මේ section A එකේදී ඔයාට ඔයාගේ details ඇතුළත් කරන්න පුළුවන්. ඔයා මේ drone එක register කරන්න යන්නේ ඔයාගේ business එකේ නමින් නම් business එකේ details මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතන full name කියන තැන ඔයාගේ නම ඔයා business එක යටතේ register කරනවා නම් other කියන එක select කරලා ඔයාගේ business name එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ NIC number එක හරි ඔයාගේ passport number එක හරි ඔයා business එක යටතේ මේක register කරනවා නම් ඔයාගේ business registration number එක හරි මෙතෙන්ට add කරන්න. ඊළඟට තියෙනවා birthday එක. birthday එකට ඔයා business එක යටතේ register කරනවා නම් ඔයාගේ business එක ආරම්භ කරපු දවස මෙතෙන්ට add කරන්න. ඊළඟට තියෙන්නේ address එක, telephone number එක, email එක වගේ සාමාන්‍ය තොරතුරු ටිකක් fill කරන්න. ඊළඟට අපි යනවා section B එකට. section B එක fill කරන්න ඕන ඔයා මේ drone එක ඔයාගේ business එක යටතේ register කරනවා නම් විතරයි. ඔයා කලින් section A එකේ ඔයාගේ විස්තර ඇතුළත් කරා නම් section B එක fill කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට section C එකේ අපිට තියෙන්නේ අපේ drone එකේ විස්තර ටික ඇතුළත් කරන්න. මෙතනදී අපි මුලින්ම හොයාගන්න ඕන අපේ drone එකේ reference number එක. ඒකට මෙන්න මේ පේන link එක click කරාම ඔයාව අරගෙන යනවා මෙන්න මේ tab එකට. මේකදී ඔයා open කරගන්න ඕන how to import a drone into Sri Lanka කියන tab එක. ඒකදී ඔයාට link එකක් බලා ගන්න පුළුවන් approved drone type list කියලා.
මෙන්න මේ ලිස්ට් එකේ සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකෙන් ලංකාවට ගේන්න ඇප්‍රූවල් හම්බෙලා තියෙන ඩ්‍රෝන් ඔක්කොම තියෙනවා. ඔයා ඩ්‍රෝන් එකක් ගන්න කලින් අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන මේ ලිස්ට් එකේ ඔයා ගන්න ඉන්න ඩ්‍රෝන් එක තියෙනවද කියලා. අපි දැනට උදාහරණයක් විදියට Mavic 3 එක සිලෙක්ට් කරගමු. Mavic 3 එකේ රෙෆරන්ස් නම්බර් එක තමයි මෙන්න මේ තියෙන්නේ. මෙතනින් මම ඒක කොපි කරලා ගන්නවා. ඒක මෙතෙන්ට ඇඩ් කරනවා. ඊළඟට manufacturer name එක. ඒකත් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් manufacturer ගේ name එක. ඒක මෙතනින් කොපි කරලා අරගෙන මේ form එකට දාගන්න. ඊළඟට model එක. අපි select කරපු model එක තමයි Mavic 3 එක. ඊළඟට මෙතන ඔයා serial number එක add කරගන්න ඕන. ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ drone එකේ serial number එක හොයාගන්න පුළුවන් battery compartment එක ඇතුලේ තියෙන sticker එකේ. ඒ වගේම ඔයා drone එක buy කරන shop එකෙන් ඔයාට දෙන bill එකෙත් මෙන්න මේ serial number එක අනිවාර්යෙන්ම include වෙනවා. ඉතින් මේ තැන් දෙකෙන් ඔයාට serial number එක හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයා මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕන ඔයාගේ drone එකේ MTOM එක. ඒ කියන්නේ maximum take off mass එක. ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ drone එකේ බර කොච්චරද කියලා. ඊළඟට අපි යමු D section එකට. ඔයා drone එක buy කරපු shop එකේ details. මෙතනදී මම උදාහරණයක් විදිහට camera.lk ගත්තොත් මෙන්න මේ විදිහට අපිට camera.lk එකේ data ටික fill කරගන්න පුළුවන්. ඊළඟට අපි යමු E section එකට. මේකදී ඔයා ඇතුළත් කරන්න ඕන drone එකේ pilot ගේ data. ඔයා මේ form එක fill කරලා ඉවර වුණාම මෙන්න මෙතන තියෙන download button එක click කරලා with your changes කියන button එක click කරාම මේ form එක ඔයාට download කරගන්න පුළුවන්. ඊළඟට මේ download කරපු PDF එකයි ඔයාගේ supportive document ටික. ඒ කියන්නේ ඔයාගේ NIC එකේ PDF එක, එතකොට business registration එකේ PDF එක, ඔයා drone එක buy කරපු shop එකෙන් හම්බෙච්ච bill එක සහ මේ දැන් අපි download කරපු document එක attach කරලා මෙන්න මේ පේන email එකට email එකක් දාන්න. ඉතින් මේ තමයි ලංකාවේ drone එක register කරන සම්පූර්ණ process එක. ඔයාලට මේ සම්බන්ධව තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහළ comment section එකේ දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට උත්තර දෙනවා. සිවිල් ඒවියේෂන් ඔතොරිටි එක ඔයාලගේ ඇප්ලිකේෂන් එක රිවිව් කරන්න වැඩ කරන දවස් 14ක වගේ කාලයක් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ ඩ්‍රෝන් එකේ රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් එක ඊමේල් එකක් විදියට ආපහු ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඔයාට ඔයාගේ රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් එක හම්බුනේ නැත්නම් මෙන්න මේ පේන නම්බර් එකට කෝල් එකක් දීලා දැනුවත් කරන්න ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක තාම සිද්ධ වුණේ නැහැ කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. තවත් මේ වගේ ටෙක්නොලොජි සම්බන්ධ වීඩියෝස් බලන්න ටෙක් පල්ස් by ඉෂාන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් හැමෝටම ආයුබෝවන්.